ඉතින් ආයි බෝවන් කියලා ෆෝන් ට්‍රිබල් A ගේමින් channel එක ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ ඉතින් මොනවද කතා කරන්න කියලා වුණා. යාළුවොත් එක්ක ස්ක්‍රීන්ට සැපට ඉතින් ආතල් එකේ කතා කරගෙන සැපට සෙල්ලම් කරන්න පුළුවන් ගේම්ස් පාස් තමයි අරන් තියෙන්නේ. ඉතින් අමෝම දානවා වගේ ගේම්ස් වෙන්නේ නැහැ මේක ටිකක් ඉතින් මම වෙනම ඔයලා බලලා ගෙනල්ලා තියෙන ගේම්ස්. ඉතින් එකම ගේම්ස් වෙන්නේ නැහැ කොහොමත්. ඔයගොල්ලන් බලපු ගේම්ස් වෙන්න විදියක් නැහැ. ගොඩක් දුරට සමහර අය බලලා ඇති. ඉතින් මේකේ Free Fire PUBG එකතු වෙන්නේ නැහැ. Call of Duty එකතු වෙන්නේ නැහැ. ඒ වගේ ගේම්ස් මම සෙල්ලම් කරන් ඉන්නේ නැතුම අලුත් ගේම්ස් වගේ කයිකමු කියලා තමයි මේක. ඔයගොල්ලන් ඉතින් ටිකක් මාන්සිලා වීඩියෝ දාන චූට්ටක් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න ඕනේ. honorable mention එකේ ගේම්ස් දෙකක් තියෙනවා. ඒක මේ ගේම්ස් පානුව ඒක ටිකක් graphics අඩු චුට්ටක් ඒට මේට ඒ වගේ ගේම්ස් තමයි honorable mention වල දාන්නේ. ඒක විතර මතක තියාගන්න. අපි යන් එනවා වීඩියෝ එකට. අපේ පස්වෙනි ස්ථානයේ අල්ලලා තියෙන ගේම තමයි The Darkest Days කියන්නේ. ඉතින් ওই ගේම ඇවිල්ලා ටිකක් මිඩ් ඩිවයිස් වගේ ඕනේ සෙල්ලම් කරන්න. මගේ ෆෝන් එකේ හොඳටම රන් වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. FPS ඩ්‍රොප් වුණේ නැහැ මගේ. සුපිරිටම රන් වුණා. හැබැයි අතුලෙන් GB 2ක් ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. ඒක කියලා පැනලා යන්න එපා. සුපර් ගේම ලෙවල් 10 යනකම් අපිට මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න බෑ. ස්ටෝරි මොඩ් එකත් එක්ක යන්නේ. ස්ටෝරි මොඩ් ඔෆ්ලයින් සෙල්ලම් කරලා ඒක සුපිරි. මල්ටිප්ලේයර් ගන්න ඔන්ලයින් ඒක සුපිරි යාළුවොත් එක්ක එකතු වෙලා ගැම්මක් තමයි. ඒක තමයි සප් දෙන ගේම් කියන්නේ. උලා අනිවාර්යෙන් සෙල්ලම් කරලා බලන්න. සුපිරියක් තමයි. එන්නම් අපි බලමු ඊළඟ ගේම. ඉතින් අපේ අතරවෙනි ගේම තමයි Left to Survive කියන්නේ. ඉතින් බලන්න එපා උඹලා මේ සොම්බි ගේම් මූ දානවා කියලා. මේ පාය අතරයි තයි සොම්බි ගේම් ඉතුරු තුනම සුපර් ගේම්. ඉතින් මේකත් ලිස්ට් එකට ඇඩ් වෙන්න කාරණා තමයි මේක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න පුළුවන්. ඒකත් 2 vs 2 player ගා ගන්න පුළුවන්. නැත්නම් ඔක්කොමත් එක්ක එකතු වෙලා ගිහලා ලොකු බොස්ස මකන්න පුළුවන් සොම්බි බොස්ස. ඒ වගේ ගේමක්. ඒක වගේම තව ෆියුචර් මේකේ තියෙනවා. මේක ඇවිල්ලා ඒක වගේ නෙමෙයි මේක low end device වලට support වෙන ගමක්. ඒක තමයි මේක 4 වෙනි ස්ථාන දාලා තිබ්බේ. ඒක 5 වෙනි ස්ථානේ දාන්නේ ලොකුම හේතුව. එච්චරයි. එහෙනම් අපි ඊළඟ ගේම් බලන්න. ඊළඟ ගේම සුපර් ගේමක්. වැඩි කතා නැතුව ඊළඟ ගේම් බලමු. ඉතින් අපේ 3 වෙනි ස්ථානේ අල්ලලා තියෙන ගේම තමයි R8 shooting ගේම් කියන්නේ. ඒක තමයි අපේ 3 වෙනි ස්ථානේ අල්ලලා තියෙන ගේම. මේක ඉතින් සුපිරිය GTA 5 වගේ අයිස් මෙකැනිසම් එකක් තියෙන ඇංගිල ෂූට් කරන්න යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි ෆන් කියන්නේ සුපිරි ෆන්. මම අපේ යාළුවොත් එක්ක සෙල්ලම් කරා ගේම එකේ ඇත්තටම සුපිරි. ඔය සෙල්ලම් කළා බාන්න Play Store එකේ ගිහලා ඔය නම ගන්න ෆ්‍රී ගේම්ස් තමයි ඔක්කොම අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා එන්ජොයි කරන්න. ඉතින් අපි යන්න ඊළඟ ගේම බලන්න. දෙවෙනි ගේම මොනවාද අපි වේගෙන් ගිහලා ඊළඟ ගේම බලමු. අපේ ඉතින් දෙවනි ස්ථානයේ අල්ලලා තියෙන ගේම තමයි Id Online Rope Shooting කියන්නේ. මට නම හරියටම දන්නේ නැහැ. ටිකක් බලා ගන්න ඕගොල්ලෝ. ඉතින් ඔය ගේම ඇවිල්ලා ගොඩක් අය දන්නවා ඇති. මේ ඉන්නේ මෙයා ඇවිල්ලා අනදේශම ෂොට්ස් එකෙන් ඒ ගේම ගැන තා කියවන්නේ. ඒක PC version එක. මේක ඇවිල්ලා mobile version එක. කොහොමද මේක තමයි අපි ඇවිල්ලා අංගෙන්නේ බාණ්ඩයක් විදියට කියන පුතුවක් බීම බෝතලයක් බෝලයක් විදියට එහෙම තමයි අංගෙන්න තියෙන්නේ. තව ප්ලේස් කට්ටියක් තමයි ෂූට් කරන්න තියෙන්නේ. කියන්නේ මෙගොල්ලන් ඔයලා ගිහලා ෂූට් කරන්න ඕන. හැබැයි අපිට ගිහලා නිකන් ෂූට් කරත් අපේ HP අඩු වෙනවා. ඒගොල්ලන්ව අගියට බලලා ෂූට් කරන්න ඕන. ඒක තමයි ගේම. අපිට අංගෙන්න පුළුවන් ෂූට් කරන්න පුළුවන්. එකම මැච් එකේ දෙගොල්ලටම ටයිම් ලැබෙනවා. අපිට දෙක විදියටම සෙල්ලම් කරන්න පුළුවන්. මේ මට චූටි සැකයක් තියෙනවා. මගේ වීඩියෝ වල
දැන් ටිකක් මේක වැඩි වෙලාද කියලා කියන ක්වොලිටි එක ටිකක් චුට්ටක් හරි මොනාරි දෙයකින් චුට්ටක් හරි වැඩි වෙලා නම් කමෙන්ට් එකක් දාන්න නම් මගේ අලුතෙන් තමයි මේ වීඩියෝ එක බලන්නේ නම් පාන වීඩියෝ එකක් බලලා ලැබිලා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ කොහමද කියලා. එහෙනම් අපි යන් ඊළඟ ගේම් බලන්න. ඉතින් ඔය ගේම ඇවිල්ලා Play Store එක නෑ කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා ගන්න දන්නේ නැති Google එකේ ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපේ පළවෙනි ස්ථානයේ අල්ලලා තියෙන ගේම තමයි Ninja Parts කියන්නේ. මේ ළඟදී රිලීස් වුණ ගේමක්. ඉතින් සුප්‍රම ෆන් ගන්න පුළුවන් සිංගල් උලා තනියම ගියත් හරි කොහමත් ඔන්ලයින් මැචින් තමයි සෙට් වෙන්නේ. යාළුවොත් එක්ක ගියාන කතා කරන සැප දෙන්න පුළුවන්. කතාන ගේම් ප්ලේ මිටි ගේම් ප්ලේ සමහර විට තමයි අපිට ගන්න හම්බ වෙන්නේ සුප්‍රම ගේමක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මච් මේ ලිස්ට් එකේ මේක විතරක් කරලා try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන් කැමති මගෙත් එකත් එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. මම දාලා තියන්න මගේ මේ ඔක්කොම අනිවාර්යෙන්. අද ඇතුලේ 1GB ඩවුන්ලෝඩ් වෙනවා. ඒක විතරක් කරන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ගේම සුප්‍රියටම සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. Shadow Fight අදපු කම්පැනි තමයි මේ ගේමත් අදලා තියෙන්නේ. අපි ඊළඟට බලන්න යමු honorable mention games ටික. ඉතින් අපේ honorable mention එකේ තියෙන games දෙක තමයි මේකේ පළවෙනි ගේම ඇවිල්ලා Horror Fight කියන ගේම. මේක ඇවිල්ලා honorable mention එකේ දාන්න කාරණා තමයි top down view එකේ තියෙන එකම හේතුව මත. හැබැයි මේකත් multiplayer යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. මේකේ මේ ගේම් ප්ලේ එක විදියට යන්නේ. ඉතින් යාළුවෝ පස් දෙනා එක්කෙනෙක් අතුරෙක් විදියට ඉන්නවා. එයා ඇවිල්ලා අපිව මරන්න දෙනවා. එයා හැමෝම මරවන එයා දිනුම් නැත්තම් ඇවිල්ලා අපි ඒ ටාස්ක් එක කරන අපි දිනුම්. එහෙම තමයි ගේම යන්නේ. ඒ වගේම අපිව නිකන් අවුනා නම් කෙලින්ම එකපාරට මරන්නේ ගිල හෙල්ප් කරන්න අපි රෙකෝඩුවේ දාලා තියෙනවා. යාළුවෙක් කියලා හෙල්ප් කරන අපිට ආයෙ සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම තමයි ඔය ගේම යන්නේ. ඉතින් දෙවනි honorable mention එකේ තියෙන ගේම තමයි no clip කියන්නේ. මේක ඇවිල්ලා අපි යාළුවොත් එක්ක මේ ළඟදී තමයි සෙල්ලම් කරේ. සෙනිට් කියලා යාළුවෙක් තමයි මේකේ අමතන්ම ඔයා ගත්තේ. ඌ තමයි ඉතින් හොයාගත්තේ. අපි ඌ කියන දේ ආලා නැතුවා. ඒක තමයි ගේමේ අපි සෙල්ලම් කරේ. ඌ channel එකක් කරනවා. පුළුවන් නම් ඌටත් ගිය support එකක් දෙන්න. මේක තමයි ඌගේ channel එක බලාගන්න. link එක description එකේ දීලා තියෙනවා. පුළුවන් නම් ගිහලා like එක subscribe එක ඌට දාන්න. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරගමුනේ. එහෙනම් ඔන්න අපි ගියා. bye.